හැමෝටම සමාජයේ නිතර දක්නට ලැබෙන දුක හිතෙන සමාජයේ වෙනස් යුතු තැනක් ගැන අද අපි කතා කරමු. අද අපේ දරුවෝ තාරුණ්‍යයට එනකොට අතරමං වෙනවා අපිට දැක ගන්න ලැබෙනවා. දුෂ්ට සමාජයක පිපෙන්න උත්සාහ දරන මල්කෙකුලක් විදියට අපිට තාරුණ්‍ය හඳුන්වන්න පුළුවන්. මේ තාරුණ්‍යයේදී හොඳ විදියට වෙනස් වෙලා අර්ථවත් ජීවිතයක් හොඳ පෞෂ්ටික නිර්මාණය කරගත්තොත් යහපත් පුද්ගලයෙකු නිර්මාණය වෙනවා. හැබැයි මේ තාරුණ්‍යයේදී වැරදි පැත්තකට ගමන් කරොත් මුළු ජීවිතේම විනාශ කරගන්නවා. මේ තාරුණ්‍ය හැරෙම් ලක්ෂිත බලපාන සාධක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පෞල් පසුබිම, ගුරු භූමිකාව සහ ඔවුන් ජීවත් වෙන පරිසරය උන්ට උදව් වෙනවා. පෞෂ්ටික ගොඩනගා ගන්න පටන් ගන්න මේ තරුණ කාලයේදීනේ තමන් ඉස්සරහට තමන් ඉගෙන ගන්නවද, තමන් ඉගෙනීම නතර කරනවද, තමන් අදින්න බලදින්නේ කොහොමද, කතා බහ කරන්නේ කොහොමද, මේ වගේ යාළුවෝද ආශ්‍රය කරන්නේ, මේ වගේ දේවල් තමන්ට තෝරා බේරා ගන්න මනසත් එක්ක කරන ගනුදෙනුවක් තමයි යෞවනයේට උදා වෙන කෙනෙකුගේ මනස තුල ක්‍රියාත්මක වෙන්නේ. උන්ගේ මනස සතුට වෙන විදියට එයාගේ ජීවිතේ විඳලා ලස්සන පෞෂ්ටික නිර්මාණය කරගන්න උදව් කරන්න ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ සමාජයට පුළුවන්. හැබැයි අද වර්තමාන සමාජයේ අපිට දක්නට ලැබෙන්නේ ගොඩාක් තැන්වල විදුලි පෞල් පරිසරයක්. ඒ වගේම තරඟකාරී අධ්‍යාපනයක්, තරඟකාරී සමාජයක්, ඒ වගේම දූෂිත සමාජයක්. ඒ විතරක්ම නෙවෙයි, අවිවේකී දෙමව්පියන්ගෙන් යුක්ත සමාජ රටාවක් තමයි මේ ලංකාව ඇතුළත දැන් දක්නට ලැබෙන්නේ. තාරුණ්‍යයේ පෞෂ්‍ය නිර්මාණය කරගන්න මෙන්න මේ කියන පුද්ගලයන්ගේ උදව් ලැබෙනවා හරිම අඩුයි. එහෙම වුණාම දරුවෝ දූෂිත සමාජයේ දක්නට ලැබෙන සමහර දේවල් තමන්ගේ රෝල් මොඩල් එක විදියට අනුකරණය කරන්න පටන් අරගෙන නරක පෞෂ්‍යයක් නිර්මාණය කරගෙන මුළු ජීවිතේම අපායක් කරගන්නවා අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඔබේ දරුවාගේ තාරුණ්‍ය නිවැරදි මාවතට ගොඩනංවා ගන්න ඔයා කොහොමද උදව් කරන්නේ? මේ කාලෙදී දරුවන්ට නව පිපිදීමක් ඇති වෙනවනේ. ඉතින් අලුත් දේවල් අත්දැක බලන්න කැමති, ටිකක් මුරණ්ඩු ස්වරූපයක් තියෙන, මොනින් තීන්දුව తీරන ගන්න සමවයස් කණ්ඩායම් එක්ක වැඩිපුර ඉන්න අලුත් දේවල් අත්දැක බලන්න කැමති මනසක් තියෙන පුද්ගලයෙක්. මේ වයසේ ළමයෙක්ගේ හැඟීම්, දැනීම් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මේ දරුවට ආදරය උපරිමයෙන් ලබා දෙන්න ඕනේ. දඩුවමට වඩා ආදරයෙන් හැමදේම කියලා දුන්නොත් මේ වගේ දරුවෙක්ගේ පෞෂ්‍ය නිර්මාණය කරගන්න අපිට පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම මේ වගේ ළමයෙකුට ඇහුම්කන් දෙන්න, දරුවව විශ්වාස කරන්නත් ඕනේ. ඒ වගේම මේ ළමයිට වැරද්දක් තියෙනවා නම් කලින් වගේ ආදරෙන් කියලා දෙන්න ඕනේ. දඩුවම දෙන්න ඕනේ උපාය ශ්‍රේණියම. එහෙම නැති වුණොත් ගොඩක් විට ඉතා ඉක්මනින්ම කලහකාරී සිතුවිලි පහළ වෙන නිසා තමන්ගේ ළඟම හිතවතුන්ට වඩා පිට සමාජයට යොමු වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒක හින්දා අනිවාර්යයෙන්ම ඉවසීමෙන්, ආදරෙන් පුංචි කාලයටත් වඩා මේ කාලේදී දරුවා තමන්ට සනීප කරගෙන යාළුවෙක් වගේ මේ ළමයිත් එක්ක ගනුදෙනු කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ආදරණීය දරුවව යහපත් පෞෂ්‍යයකට හිමි පුද්ගලයෙක් බවට පත් කරගෙන තාසන ජීවිතයක් නිර්මාණය කරලා දෙන්න. උදව් තාරුණ්‍යයේ ඉන්න දරුවෙකුට දෙමව්පියන්ගෙන්, පරිසරයෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන්න ඕන උදව්ව තමයි දරුවන්ට පියාඹන්න ඉඩ දීලා පිටිපස්සේ ඉඳලා ඔවුන් දිහා ඇහැ ගහගෙන බලාගෙන ඉන්න.